අයර්ලන්තයට එමරල්ඩ් අයිල් කියලා කියන්නේ ඇයි දන්නවද? අයර්ලන්තය කියන්නේ බලන අත කොළ පාට රටක්. ගස් වැල් වලින් සශ්‍රීකත්වයෙන් පිරීලා. අපේ රට වගේම ලස්සනයි. අයර්ලන්තයේ ප්‍රධාන නගරය වන ඩබ්ලින් වල ඉඳන් කිලෝමීටර් 100ක් විතර ඈතින් ගමක තමයි අපි ඉන්නේ. ඩබ්ලින් වල ලොකු උස ගොඩනැගිලි තිබ්බට මේ ගම් පළාතේ නම් ගොඩාක් ගස් කඳු ඒ වගේම හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ සතියේ පළතුරු ගත්තාම මට හිතුණා ඒ ගැන කියලා වීඩියෝ එකක් කරන්න. අපි ඉන්න පළාතේ සමර් කාලයට ස්ට්‍රෝබෙරි හැම තැනම වැවෙනවා. ඉතින් ඒ කාලෙට පාරවල් අයිනේ පොඩි කඩ වගේ හදාගෙන කට්ටිය ස්ට්‍රෝබෙරි අල වගේ දේවල් විකුණනවා. කෘමිනාශක කිසි දෙයක් ගාලා හදන්නේ නැති හින්දා මේ පළතුරු වැඩි කල් තියාගන්න බෑ. අපි සුපර් මාකට් එකෙන් ගත්තත් මේ ස්ට්‍රෝබෙරි එහෙම තියාගන්න පුළුවන් වැඩිම දවස් 2ක් හෝ 3ක් තමයි. මං නම් වැඩි පළතුරු කන්නේ නැහැ. අපේ ගෙදරට පළතුරු ගන්නේ මගේ මහත්තයාටයි චූටි බබාටයි. මගේ පුතා නම් කන්නේ මිදි කොමඩුයි විතරයි. ලංකාවේ වගේ රස අඹ නම් මට හොයාගන්න හම්බ වුන්නේ නැහැ. මෙහි තියෙන අඹ එච්චර හරි නැහැ. එක්කෝ ඉදිලා තිබ්බොත් ඒක අමුතු රහක්, නැත්තම් කපලා බලනකොට අමුයි. හැම පාරම ගත්ත අඹ විසික් කරන එක තමයි අපි කරන්නේ. ඒ හින්දා මම බබාට නම් ගන්නේ පියුරේ කරපු පොඩි අඹ පැකට්. මේ දෙලුම් එහෙම 7.99යි. සමහර කාලවලට දෙලුම් වැහි වැහැලා. එතකොට 7.50ට වගේ ගන්න පුළුවන් ගෙඩියක්. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි සහ රාස්බෙරි කියන පැකට් තුනම මට හම්බ වුණේ යූරෝ 10ට. දෙලුම් ඇරෙන්න අනිත් පළතුරු ටිකට බේකින් සෝඩා, විනාකිරි වතුරයි දාලා විනාඩියක් දෙකක් තියලා හොඳින් හොදලා වෙනම බකට් වලට දාලා මම ෆ්‍රිජ් එකට දානවා. දෙලුම් නම් නිකන් හොදලා පොඩි බකට් එකකට දාලා තිබ්බා. මේ පාර මං ගත්ත කිවි හැම සතියෙම නම් ගන්නේ නැහැ. ඒ කිවි ගෙඩි 5ක් තිබ්බා. මං හිතන්නේ යූරෝ 1.50ක් වගේ. මේ ලෙමන් ගෙඩි තුන 7.79යි. කෙසෙල් ගෙඩි 7 පැක් එකක් යූරෝ 1.50ක් වගේ. එතකොට අර දොඩම් ඔක්කොම ටිකට යූරෝ 3ක් වගේ තමයි ගියේ. අලිපේර ගෙඩි 4ට නම් මං හිතන්නේ යූරෝ 5.50ක් වගේ ගියා. ඇපල් නම් මං කලින් ගත්තේ ඒවා. එතන ඇපල් ගෙඩි 6ක් මට මතක හැටියට යූරෝ 2.50ක් වගේ. එතකොට ඔය කොළ පාට මිදිත් යූරෝ 2.50ක් විතර වුණා. ඉතින් මේ පළතුරු ටික දවස් 4-5ක් ඇතුළත ඉවර කරන්න ඕනේ. නැත්තම් ඉක්මනටම නරක් වෙනවා. ඉතින් මං ගොඩක් වෙලාවට කරන්නේ මෙන්න මේ විදිහට පළතුරු 2-3ක් බ්ලෙන්ඩර් එකට දාලා ග්‍රීක් යෝගට් ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ස්මූදි හදනවා. මේක ඉතින් බොන්නේ මගේ මහත්තයයි චූටි බබයි විතරයි. මගේ පුතාට නම් පළතුරු කවා ගන්න හරිම අමාරුයි. මේ විදිහට ස්මූදි එකක් හදලා බලන්නකො හරිම රසයි. ඉතින් අදට එච්චරයි. ආයෙත් වීඩියෝ එකක් කරන් ඉක්මනටම එන්නම්.